අමතර ආහාර පටන් ගන්නකොට අපේ අම්මලා ගොඩාක් වෙලාවට බබාට දෙන්නේ බත්නේ. දැන් අපේ අම්මලා අපිට දීලා තියෙන්නේ බත්. අපේ අක්කලා ඒගොල්ලන්ගේ බබාලට මුලින්ම දීලා තියෙන්නේ බත්. කෑම පොතේ බත් තමයි දෙන්න තියෙන්නේ ඉස්සලාම. ඉතින් ගොඩාක් අම්මලා බබාට අමතර ආහාර පටන් ගන්නකොට ඉස්සලාම දෙන්නේ බත්. ඉතින් බත් කියන්නේ බබාලට වගේම වැඩිහිටියන්ටත් හොඳ එනර්ජි ෆුඩ් එකක්. ඒකෙන් ශරීරයට වැදගත් කොටස් පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් ලැබෙනවා. අපි මොනවද කියලා බලමු. බත් වලින් පළවෙනියට තියෙන කාබෝහයිඩ්‍රේට් ශක්තිය. ඒක තමයි බත් වල ප්‍රධානම දේ. ශරීරයට ශක්තිය දෙනවා. බබාගේ දිනපතා ක්‍රියාකාරීත්වයට මේක ගොඩක් උපකාරී වෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන් තියෙනවා වර්ධනයට. ටිකක් ප්‍රෝටීන් තියෙනවා. එතකොට මාංශපේශී වර්ධනයට ශරීර සංවර්ධනයට මේක ගොඩක් උපකාර වෙනවා. ඊට පස්සේ විටමින් ටිකකුත් තියෙනවා. විටමින් B ගෲප් එක B1 B3 වගේ විටමින්ස් තියෙනවා. මේක මොනේ වර්ධනයට වගේම තවත් දේවල් වලට ගොඩක් වැදගත්. ඊට පස්සේ මිනරල් ලේ සෞඛ්‍යයට හොඳයි. ඊට පස්සේ මැග්නීසියම් ශරීර ක්‍රියාකාරීත්වයට ගොඩක් උපකාරී වෙනවා. ෆයිබර් තියෙනවා. විශේෂයෙන්ම බ්‍රවුන් රයිස් වල තමයි ෆයිබර් තියෙනවා කියන්නේ. බණ්ඩියට හොඳයි. කක්කා කේස් වෙන එක වලකිනවා. ඉතින් මතක තියාගන්න සුදු බත් වල තමයි එනර්ජි වැඩි. ඒක තමයි අපට කැකුළු දෙන්න කියලා හැම බබාලට කියන්නේ. එතකොට දුඹුරු බත් වල ෆයිබර් තියෙනවා. නියුට්‍රිෂන්ස් වැඩි. ඊට පස්සේ බබාට බත් දෙද්දී තව මොනවා හරි කෑම වේලක් එකතු කරොත් තමයි බැලන්ස් මීල් එකක් අපිට හදාගන්න පුළුවන්. ඒක තමයි ගොඩක් වාසි ඉස්සලාම බත් දීලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට කැරට් ටිකක් පරිප්පු ටිකක් ওই විදිහට දාලා ඒක බබාට හිමින් දිගින් දිගටම බැලන්ස් මීල් එකක් කරන්න මුලින්ම බත් එක දීලා. ඉතින් ඔන්න ඔය තමයි බත් අපේ බත් මත කාලා බබාලට දෙන එකෙන් බබාලට ලැබෙන පෝෂ්‍ය පදාර්ථ වගේ මේකෙන් බබාගේ වර්ධනයට උපකාරී වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් එතකොට මාස 6න් පටන් ගන්නකොට නේ ඒ කියන්නේ ආහාර පටන් ගන්නකොටනේ අපි දෙන්නේ. මාස 6කට පස්සේ බබාට හෙඩ් කන්ට්‍රෝල් තියෙන්න ඕනි, සපෝට් එකක් එක ඉඳ ගන්න පුළුවන් වෙන්න ඕනි, කෑමට උනන්දුව තියෙන්න ඕනි. ඔන්න ඔය දේවල් තියෙනකොට තමයි බබාට කෑම අපිට කවා ගන්න ලේසි. එතකොට බත් ඉස්සලාම හොඳට උයන්න ඕනේ. ඉතින් ඒකට කුක්කු ටිකක් හරි ෆෝමියුලා ටිකක් හරි දාලා බ්ලෙන්ඩ් කරලා මුදු වතුර වගේ ඉස්සලාම බබාට දෙන්න ඕනේ පළවෙනි පාරම. එතකොට පළවෙනි දවසේ තේ හැඳි එකක් දෙකක් තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ටික ටික බබාට වැඩි කරන්න ඕනේ. බබාට ඒකට සූදානම් වෙන්න මේ ඉඩ දෙන්න ඕනේ. බණ්ඩේ ගෙඩියට එකපාරම ලොකු බෝල් එකක් බබාට කවන්න යන්න එපා. බබා කනවනම් දෙන්නේ ඉතින් කමක් නැහැ. එතකොට දවසට ඉස්සලාම දවසේ එකපාරක් දෙන්න. ඊට පස්සේ ටික ටික දවසට දෙවතාවක් වගේ දීලා ඉස්සරහට අරගෙන යන්න. ඊට පස්සේ දවස් 3-5ක් විතර ගියාට පස්සේ මේකට පරිප්පු ටිකක්, කැරට් ටිකක්, වට්ටක ටිකක්, බිත්තර, කහමදේ වගේ දාලා අපිට බබාට දෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ එකපාරට එක කෑම එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න එක දන්නවනේ. බබාට ඇලර්ජි තියෙනවද කියලා බලන්න. දවස් 2-3ක් විතර කෑම එක දීලා බලන්න. එතකොට මතක තියාගන්න ලුණු දාන්න එපා, සීනි දාන්න එපා. අවුරුදු 1ට අඩුයි නම් පැණි කොහොමටවත් දෙන්න එපා. එතකොට ෆ්‍රෙෂ් හදලා දෙන්න, බලෙන් කවන්න එපා. ඉතින් ඉස්සලාම ඔයගලන්ට පුළුවන් නිකන් බත් එක දෙන්න දවස් 2-3ක් දීලා ඊට පස්සේ පරිප්පු පොඩ්ඩක් දාන්න. ඊට පස්සේ මොකක් හරි එළවලුවක්, කැරට් හරි මොනවා හරි දෙයක් දාලා දෙන්න. ওই විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මමත් දාලා තියෙනවා රෙසිපි එකක්. මොනවද බත් දාලා, හාල් දාලා, ලුණු ටිකක් දාලා, ගිතෙල් දාලා, ඔන්න ඔය වගේ බටර් ටිකක් දාලා, කෙසෙල් ගෙඩියක් දාලා ඒ වගේ ඊට පස්සේ ඔන්න බත් දෙන්න පුළුවන්. ඔන්න ඔක තමයි බත් කතන්දරේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම බඩ බත් දෙනවා ඇතිනේ. ඉතින් එක එක රසයට දාලා දෙන්න. එළවලු විතරක් දාලා දෙන්නත් එපා. ඔය පළතුරු ගෙඩියක් එහෙම දාලා දෙන්න. කෙසෙල් ගෙඩියක් එහෙම දාලා දෙන්න පුළුවන් බත් වලට. ඉතින් එහෙම දෙන්න. එතකොට බබා අපිරියාවක් නැතුව කනවා. ඉතින් බත් කතන්දරේ එහෙමයි. ඊට පස්සේ මම හිතනවා ඔයගලන්ට වට්ටක්ක කතන්දරේ අරගෙන එන්න. දිගටම මගේ නාලිකාව ෆලෝ කරලා ඉන්න.